හායිබෝවන් පින්වතුනි තමන් සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරන්නම්. අද අපි ඔගස්ට් මාසේ තමන්ට තිබෙන සුබ සහ අසුබ ග්‍රහ බලපෑම ගැන අපි බලමු. සාමාන්‍යයෙන් අපි පලාපල වෙන්න පුළුවන් කේන්ද්‍රයක් බලන එක වෙන්න පුළුවන් පෙර සූදානම්. අපි අනේ හපල කියලා බය වෙන උමනාවකුත් නැහැ. අනේ හොඳයි කියලා ඕනට වඩා දඟලන්න උමනාවකුත් නැහැ. හොඳයි නම් හොඳ කරගන්නේ කොහොමද කියන කල්පනා කරන්න ඕනේ. හසුබ නම් ඒ හසුබත් හොඳ කරගන්න ක්‍රමවල අපි අදා ගන්නට ඕනේ. ඒක අපි ජනතාව මතක තියාගන්න. තමන්ට මම කියන මේ පලාපල තමන්ගේ කේන්ද්‍ර හනුව සමහරු තැන්වලදී අඩු වැඩි වෙනවා. දැන් මම කියන්න යන පලාපල පොදු පලාපල ලග්න 12ට. ධනු ලග්න පින්වතුනි ඔගස්ට් මාසේ තමන්ට කොහමද? 150ක් තමන්ට සුබයි. මොනවා සුබ පැත්ත? ඇත්ත වශයෙන්ම තමන්ගේ පියාගෙන් රැකවරණය බලය ලැබීම 100%ක් ඔගස්ට් මාසේ තමන්ට තිබෙනවා. ඉගෙනීම ඒ වගේ උපන් රටේ පිට උත්සාහ කරන උදවියට පිට රන්න උත්සාහ කරන උදවියට ඉතාමත් බලදායක මාසයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ස්වයං ව්‍යාපාර කරන උදවියට සුබ මාසයක් විදිහට ඔගස්ට් මාසෙ ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ සෙනසුරු රවි කේතුගේ පොඩි බලපෑමක් Tamanට තිබෙනවා. මොනවාද මොතනද කියනකොට Tamanගේ සම්බන්ධතා සම්බන්ධ. එතන බුද්ධිමත් වෙන්නට ඕනේ. කේතුගේ පොඩි බලපෑමක් තියෙන නිසා තමන් කරන රැකිරස්සාව ව්‍යාපාර ඊටමත් අපි කියනවා කාම් කියලා කියනවා. අර මනස කලබල කරන්නේ නැතුව අදිසි තීරණවල් ගන්න නැතුව ඉවසීම කටයුතු කරන්න ඕනේ මාසයක් විදියට ක්‍රියාත්මක වෙන. පොදුවෙන් තමන්ගේ රැකිරස්සාව දියුණුව ව්‍යාපාර දියුණුව තිබුණාට කලබල වෙලා අදිසි වෙලා ක්‍රියාත්මක වෙනවා නම් ඒක ඍණාත්මක පැත්තට හැරෙන්න තිබෙනවා ඒ කේතුගේ බලපෑම නිසා. ඒ විතරක් නෙමෙයි confusion mood එකක්. අර මන චංචල වීමක් ඇතිවීමට තිබෙනවා. ඒ වගේ තත්ත්වෙට තමන්ගේ මනස ගෙනියන්න එපා. මතක තියාගන්න. ඒ විතරක් නෙමෙයි. පුළුවන් තරම් මතක තියාගන්න ඕනේ තමන්ගේ ජීවිතේ අර ඉස්සරහට තියෙන ඒ පය කල්පනාවෙන් තියන්නට ඕනේ. නිකන් ඇස් දෙක වාගෙන ගිහලා එතන පය තියන්න යන්නට එපා. සමහර වෙලාවට ගැඹුරු බලක් තිබෙන්නත් ඉඩ තිබෙනවා. කල්පනාවෙන් තමන් ක්‍රියාත්මක වෙන්නට ඕනේ. කුජග්‍රාත්මක සුබදායක ප්‍රතිඵලයක් තමන්ට තිබෙනවා. දරුවෝන්ගේ ලැබීම බලය තිබෙනවා. සුබදායක ආරංචිවල දරුවෝ නිසා තමයි ලැබෙන්න ඉඩ තිබෙනවා. ඒ වගේම සුබ විරයන් තමන් සුබදායක වීදම් ඇතිවීමට තිබෙනවා. ඒක ගොඩාක් දුරට දරුවන්ගේ ඉගෙනීමට හෝ විවාහ සම්බන්ධ මොනාරි සුබදායක තමන් වීදම් ඇතිවීමට තිබෙනවා. ඒක වරදක් නැහැ. ඒ වගේ බුධ ග්‍රහතුමාගේ ඍණාත්මක බලපෑමක් තිබෙනවා. එතකොට පුළුවන් තරම් වචනේ ඊටමත් කල්පනාවෙන් තමන් කතා කරගන්නට ඕනේ. විශේෂයෙන් මතක තියාගන්නට ඕනේ ඔගස්ට් 15 පස්සේ ඒ දවස් 15 ඔගස්ට් 15 ඉඳලා ඔගස්ට් 30 දක්වා තිබෙන කාලයේදී වචනය තමයි තමන්ගේ words මේ තමයි තම ලොකුම බලපෑම සිදු කරන කාලයක් විදිහට ක්‍රියාත්මක වෙන නිසා ඒ කාලේ චුට්ටක් බුද්ධිමත්ව තමන් ක්‍රියාත්මක වෙන්නට ඕනේ. සිකුරු ග්‍රහතුමාගේ සුබදායක බලයක් තමන්ට තිබෙනවා. ස්වයං ව්‍යාපාර දියුණුවක් ලං කරගන්න පුළුවන්. මට පොඩි සිකුරුගේ පොඩි ඍණාත්මක බලපෑමක් තියෙන මොනවද කියනකොට යටබඩ සම්බන්ධ රෝග පැත්තේ බුද්ධිමත් වෙන්නට ඕනේ. යටබඩ සම්බන්ධ රෝග පැත්තේ බුද්ධිමත් වෙන්න ඕනේ. ગેස්ට්‍රයිටිස් තියෙන උදවිය, ගර්භාෂය සම්බන්ධ ගැටලු බාධා තියෙන උදවිය, ෆැටි ලිවර් තියෙන උදවිය, ඒ වගේම කිඩ්නි සම්බන්ධ බලපෑම තියෙන උදවිය, යූරින් ඉන්ෆෙක්ෂන්ස් තියෙන උදවිය පොඩ්ඩක් කල්පනාවෙන් තමන් කැමෙන් පරිසං වෙලා තමන් ක්‍රියාත්මක වෙන්නට ඕනේ. ගුරු ග්‍රහතුමා ඔගස්ට් 18 දක්වා ඊටමත් බලදායක බලයක් වුණ ලබා දෙයි. එතකොට ගුරු ග්‍රහතුමා බලදායක බලයක් තමන් ලබා දෙන්න ඕනේ නම් තමන් අනිවාර්යෙන් ස්මාර්ට් වර්ක් තැනේ හැටියට වැඩ කරන්න පුරුදු වෙන්නට ඕනේ. අනිවාර්යෙන් තමන් කරන්න සාර්ථක ප්‍රතිඵලයක් ඒ හරහා ලබා ගන්න පුළුවන්. එක පැත්තක් ගුරු එහෙම කරාට අනිත් පැත්ත ගුරුගේ පොඩි ඍණාත්මක බලපෑමක් තමන්ට තිබෙන මොනවාද? නීති සම්බන්ධ ගැටලු බාධා ඇතිවීමට තිබෙනවා. එතකොට ඒ පැත්තේ පොඩ්ඩක් කල්පනා වෙන්නට ඕනේ. නොසලකීමෙන් ක්‍රියාත්මක වෙන්නට එපා. රාගුවෙන් සුබදායක බලයක් තිබෙනවා උපන් රටේ පිට යන්න උපන් රට සම්බන්ධ. එතකොට තමන්ට දරු ලග්න හුදවියට මම කියන ක්‍රමයට තමන් යන්න සුබ කරගන්න පුළුවන් වාසනාවක් හැකියාවක් අනිවාර්යෙන් ලබා ගන්න පුළුවන්. දෙපිටයි.